YouTube channel. ඉතින් ඔයා thumbnail එකෙන්ම දන්නවා අද වීඩියෝ එකේ මොකද්ද කතා කරන්න කියලා. ඉතින් ගෑන් ළමයි හැමෝම කැමති අත් දෙක කකුල් දෙක shave කරලා තියාගන්න ලස්සනට පැහැපත්ව තියාගන්න. ඉතින් එතකොට ඇඳුමක් ඇඳත් හරි ලස්සනට පේනවා. ඉතින් අත් කකුල් shave කරාට පස්සේ ලස්සනට තියෙනවා. හැබැයි ඊට පස්සේ තියෙන ප්‍රශ්නේ තමයි අත් කකුල් කසන්න පටන් ගන්නවා, බිබිලි දානවා, ඒ වගේම කළු වෙනවා, තුවාල වෙලා පැල්ලම් හිටිනවා. මේ වගේ දේවල් shave කරාට පස්සේ වෙන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරමු කොහොමද shave කරාට පස්සේ ස්කින් එක ලස්සනට අත් දෙක කකුල් දෙකේ ස්කින් එක ලස්සනට ඒ විදිහටම පැහැපත්ව ලස්සනට තියාගන්න කියලා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම සේයා හසි. මගේ channel එක subscribe කරලා bell icon එකත් ඔල් දාලා තියාගත්තොත් මේ වගේ වීඩියෝස් ඔයාලට දිගටම බලන්න පුළුවන්. ඒ වගේම ඔයාලට Oriflame products උත් purchase කරන්න පුළුවන්. ඉතින් මේ රූටින් එක ඔයාලට සතියකට එකපාරක් එහෙම නැත්නම් සතියට දෙපාරක් වගේ කරන්න පුළුවන්. ඉතින් රෙකෝඩ් කරගන්න අමාරු නිසා මම මේක අතට තමයි අද කරලා පෙන්නන්නේ. ඉතින් ඔයාලට මේක මුළු බොඩි එකටම කරන්න පුළුවන්. මේ රූටින් එකේ පළවෙනි ස්ටෙප් එක තමයි ක්ලෙන්ස් කරන එක. ඉතින් ක්ලෙන්ස් කරන්න කලින් මම අද පාවිච්චි කරන්න යන ස්ක්‍රබ් එක හදලා තියෙනවා. ඉතින් ඊට පස්සේ තමයි මම ක්ලෙන්ස් කරන්න යන්නේ. ක්ලෙන්ස් කරගෙන ආව ගමන් මට ස්ක්‍රබ් එක ඇප්ලයි කරන්න ලේසි නිසා. ඉතින් ස්ක්‍රබ් එකට මම අද පාවිච්චි කරන්නේ කොෆි ඒ වගේම sugar. මේකට වට දුඹුරු සීනි සුදු සීනි මේ ඕනම එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ දෙක දාලා ඊට පස්සේ වට සුදු පොල් තෙල් ටිකක් මේකට දාන්න පුළුවන්. ඉතින් සුදු පොල් තෙල් වෙනුවට ඔලිව් ඔයිල් උනත් මේකට වට ඇප්ලයි කරන්න පුළුවන්. මේක ඊට පස්සේ වට මික්ස් කරගන්න පුළුවන්. මේක ඇප්ලයි කරන්න පුළුවන් මට්ටමකට එනකන් ඔයාට ඔයිල් දාලා මික්ස් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයිල් පොඩි ප්‍රමාණයක් දාලා ඒකට වතුර ටිකක් දාලා ඔයාට මේක මික්ස් කරගන්නත් පුළුවන්. ඉතින් මේ බොඩි ස්ක්‍රබ් එකට මම අද ඔයිල් ඇඩ් කරේ ස්කින් එකේ තියෙන ඩ්‍රයි ගතිය නැති කරන්න. සාමාන්‍යයෙන් අපේ ස්කින් එක කොහොමවත් ඩ්‍රයි. අපි ෂේව් කරන අත් කකුල් වගේ ඒරියාස් කොහොමවත් ටිකක් ඩ්‍රයි. ඉතින් ස්ක්‍රබ් එකක් පාවිච්චි කරනකොටත් අපේ ස්කින් එක ඩ්‍රයි වෙන්න පුළුවන්. ඉතින් මෙතනදී අපේ ස්කින් එකේ මොයිස්චර් එක රැක ගන්න ඕන නිසා තමයි ස්ක්‍රබ් එකට අපි ඔයිල් පාවිච්චි කරේ. ඊළඟ ස්ටෙප් එක විදිහට මම කරන්නේ ක්ලීන් කරගන්න එක. මේ ක්ලීන් කරන්න ඔයාට සෝප් එකක් එහෙමත් නැත්නම් ඔයා කැමති බොඩි වොෂ් එකක් ඒ වගේ ඕනම දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඩ්‍රයි කරලා මේ බොඩි ස්ක්‍රබ් එක ඇප්ලයි කරගන්න පුළුවන්. ඉතින් මේ ස්ක්‍රබ් එකෙන් අපේ ස්කින් එක ස්ක්‍රබ් වෙනවා වගේම අපේ ස්කින් එකේ තියෙන මොයිස්චර් එකත් රැකෙනවා. කොෆි sugar කියන අපේ ස්කින් එකේ තියෙන මැරුණු සම අයින් කරන්න පුළුවන් වගේම අපේ ස්කින් එකත් පැහැපත් කරන්න පුළුවන් ඉන්ග්‍රීඩියන්ට්ස්. ඉතින් මේ ස්ක්‍රබ් එක ඇප්ලයි කරලා විනාඩි 5ක් විතර හොඳ හිමීට ස්ක්‍රබ් කරන ගමන් ඔයාලට පුළුවන් මේ ස්ක්‍රබ් එක තවත් විනාඩි 5ක් විතර ස්කින් එකේ තියෙන්න දීලා වොෂ් කරලා දාන්න. ස්ක්‍රබ් කරලා ඉවරනාට පස්සේ අපිට පුළුවන් මේ විදියට වොෂ් කරලා dry කරලා shave කරන්න පටන් ගන්න. ඉතින් shave කරනකොටත් ඔයා රේස එකක් පාවිච්චි කරනවා නම් ඔයාට වෙනම වෙන වෙච්ච රේස එකක් තියාගන්න. ඒ වගේම රේස එක ඔයා පාවිච්චි කරලා ඉවරනාට පස්සේ dry කරලා අරන් තියාගන්න. එහෙම නැත්නම් ඔයාට දිලි රාසාදන වගේ දේවල් ස්කින් එකට ඇති වෙන්න පුළුවන්. සමහර අය කියනවා ෂේව් කරාම ඉක්මනට ආයෙ රෝම වැවෙනවා කියලා. ඉතින් රේස කරනවට වඩා ඔයාට පුළුවන් නම් වැක්ස් කරන්න, sugar වැක්ස් එකක් වගේ කරන්න පුළුවන් නම් ඒක ටික කාලයක් ඔයාට මේන්ටේන් කරගන්න පුළුවන්. ඊළඟට මම ලෑස්ති වෙන්නේ ෂේව් කරන්න. ෂේව් කරන්න කලින් ස්කින් එකේ ෂේවිං ක්‍රීම් එකක් එහෙම නැත්නම් බේබි ෂැම්පු ටිකක් වගේ කැමති දෙයක් ඇප්ලයි කරන්න පුළුවන්. ඒකෙන් ස්කින් එක උඩ තියෙන රේස එකත් එක්ක ස්කින් එකේ තියෙන ඝර්ෂණය අඩු කරන්න පුළුවන්. ඉතින් මම මේ වෙලාවේ පාවිච්චි කරන්නේ මම හැමදාම යූස් කරන මගේ ෆේස් එකට යූස් කරන ක්ලෙන්සර් එක. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් ෂේව් කරගන්න. ෂේව් කරනකොට හිස රෝම කූප වැවිලා තියෙන පැත්තට ෂේව් කරගන්න. එතකොට ස්කින් එකයි රේස එකයි අතර ගොඩාක් ලොකු ගැටීමක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම ස්කින් එකට ඩැමේජ් එකක් වෙන්නේත් නැහැ. ෂේව් කරලා ඉවරනාට පස්සේ වොෂ් කරලා අපිට පුළුවන් මෙන්න මේ විදිහේ අයිස් කියුබ් එකක් ඇප්ලයි කරන්න. මෙතනදී ඔයාට අයිස් කැටයක් එමත් නැත්නම් අයිස් වතුර වලින් හරි ඔයාට පුළුවන් වොෂ් කරගන්න. මේකෙන් ඔයාගේ ස්කින් එකේ ඉරිටේෂන් එහෙම නැත්නම් බිබිලි දාන එක, රතු වෙන එක වගේ දේවල් අඩු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් පැක් එකක් දාන්න. මේක මුළු බොඩි එකටම දාන්න පුළුවන් පැක් එකක්. මේකට මම අද කඩල පිටි සහ කහ තමයි පාවිච්චි කරන්නේ. ඉතින් කහ ගත්තාම කස්තුරි කහ එහෙම නැත්නම් උයන්න ගන්න කහ මේ ඕනම එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේ පේස්ට් එක වතුරෙන් මික්ස් කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් කිරි වගේ දෙයක් දාලා මික්ස් කරන්නත් පුළුවන්. ඉතින් ඔයාගේ ස්කින් එක ඩ්‍රයි ස්කින් එකක් නම් කිරි වගේ දෙයක් දාන එකෙන් ඔයාගේ ස්කින් එකේ මොයිස්චර් එක වැඩි කරන්න පුළුවන්. ඉතින් මේ පැක් එක හදලා ඉවර වෙලා ඔයාට පුළුවන් මේක ඇප්ලයි කරලා විනාඩි 20ක් තියලා සාමාන්‍ය වතුරෙන් හොදලා අයින් කරන්න. කඩල පිටි කහ කියන්නේ අපේ ස්කින් එකේ විස බීජ නාශනය කරන්න, ඒ වගේම ස්කින් එක පැහැපත් කරන්න, අවුවට පිච්චිලා තියෙනවා නම් ඒව සුවපත් කරන්න, තුවාල වගේ දේවල් සුව කරන්නත් හොඳ ඉන්ග්‍රීඩියන්ට්ස් දෙකක්. ඉතින් ඒක නිසා කඩල පිටි සහ කහ කියන්නේ හොඳ පැක් එකක්. මේක ෆේස් එකටත් ඔයාට දාන්න පුළුවන්.
විනාඩි 20කට පස්සේ මේක රිමූව් කරනකොට ඔයගලන්ට ලොකු වෙනසක් බලා ගන්න පුළුවන්. හොඳට ස්කින් එක ලයිට් වෙලා අඳුරු ගතිය තිබිච්ච දේවල් ඔක්කොම නැති වෙලා හොඳ ග්ලෝ එකක් ස්කින් එකට අවිල්ලා තියෙනවා කියලා. පැක් එකත් රිමූව් කරාට පස්සේ ඔයාලට පුළුවන් ඔයා පාවිච්චි කරන මොයිස්චරයිසින් ක්‍රීම් එක ඇප්ලයි කරන්න. ඉතින් මම මේ වෙලාවේ පාවිච්චි කරන්නේ මම යූස් කරන ඔරිෆ්ලේම් එකේ එන මිල්ක් ඇන්ඩ් හනි ක්‍රීම් එක. ඉතින් මේ ක්‍රීම් එක ගොඩාක් ඩ්‍රයි ස්කින් එකට හොඳයි. ඒ වගේම මම මගේ ස්කින් එකේ කලර් එක රැක ගන්න ග්ලෝ එසෙන්ෂල් බොඩි ලෝෂන් එකත් පාවිච්චි කරනවා මාරුවෙන් මාරුවට. ඉතින් මම මේ වෙලාවේ ස්ක්‍රබ් කරපු නිසා ස්කින් එක ටිකක් ඩ්‍රයි වෙන්න බලන නිසා මිල්ක් ඇන්ඩ් හනි බොඩි ක්‍රීම් එක තමයි මේ වෙලාවේ මම යූස් කරන්නේ. ඉතින් ඔයා කාලයක් තිස්සේ මිල්ක් ඇන්ඩ් හනි බොඩි ක්‍රීම් එක යූස් කරපු කෙනෙක් නම් දැන් හොයාගන්න විදිහක් නැතුව ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් WhatsApp message එකක් දාලා ඔයාට Oriflame milk and honey cream එක ගෙදරටම ගෙන්න ගන්න. ඉතින් මේ රූටින් එක සතියකට එකපාරක් එමත් නැත්නම් සතියකට දෙපාරක් වගේ කරනවා නම් ෂේව් කරාටත් පස්සේ ඔයාගේ අත් දෙක කකුල් දෙක ලස්සනට තියාගන්නත් පුළුවන්. සතියකට එකපාරක් දෙපාරක් අනිවාර්යයෙන්ම බොඩි එක ස්ක්‍රබ් කරනවා කියන්නේ ඔයා පාවිච්චි කරන බොඩි ක්‍රීම් එකේ රිසල්ට් එකක් දෙගුණ කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ මොන රිසල්ට් එක මොන ට්‍රීට්මන්ට් එක ඔයා කරත් වැඩක් නැහැ. ඔයා අනිවාර්යයෙන්ම හොඳ සන්ස්ක්‍රීන් එකක් ඇප්ලයි කරන්නත් මතක තියාගන්න. මම පාවිච්චි කරන සන්ස්ක්‍රීන් එක ගැන මම සම්පූර්ණ වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එක මම මේ වීඩියෝ එකේ අන්තිමට දානම්. ඔයාලට පුළුවන් එතනින් ඒ ක්‍රීම් එක ගැන විස්තර බලා ගන්න. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකත් ගෑනු ළමයින්ට ගොඩාක් වැදගත් වෙයි කියලා. ඒ වගේම thank you වීඩියෝ එක අන්තිම වෙනකම් බලපුව හැමෝටම.